වැඩමවා වදාළ අතිපූජනීය මහා සංඝරත්නයේ අවසර අද දින අප අතරින් වෙන් වී වන විපුල දර්ශන සොහොයුරා ඒ අවමංගල සභාවේ වැඩ කටයුතු ආරම්භ කරන්නයි මේ සූදානම. මුලින්ම පාද නමස්කාර පූරකව ගෞරවයෙන් පිළිගනු ලබනවා කොමත්ත ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ හිමිපාණන් වහන්සේ, යමතක දිගල ශ්‍රී අබේරතනාරාම විහාරස්ථානයේ නායක පාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩම වදාළ අතිපූජනීය මහා සංඝරත්නයේ අවසර වහන්සේලා දෙමාපියන් ඥාතීන් වෙනුවෙන් ගෞරවයෙන් පිළිගනු ලබන පාද නමස්කාර පූරකව. ඉන් අමතරව මෙම ස්ථානයේ පැමිණි එල්පීටීය පොලිසියේ සියලුම නිලදරුවන්, සියලුම පොලිසිවල නිලදරුවන් ගෞරවයෙන් සිහිපත් කරන පිළිගනු ලබන. ශෝකාකුල අවස්ථාවේ අපි ප්‍රදේශයේ සියලුම ඥාතීන් හිතවතුන් පිටගම් වලින් ආපු සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කරන පිළිගනු ලබන. මේ වර්ෂා මධ්‍යවලද අපි හැමෝම එකතු වෙලා ඉන්නේ කොහොමත්ම ශෝකයෙන් ඇලලී ගිය මොහොතක. ඇත්තටම දිගල ප්‍රදේශයේ කොහොම ගෞරවනීය පවුලක් වන බලාකුළු ආරච්චිගේ දයානන්ද මහත්මයාට ඉබා ආයාවති නැතිනේට ආව අවුරුදු 33කට ආසන්න කාලයක් 35කට ආසන්න කාලයක් මේ ප්‍රදේශයේ අපිට එක්ක ජීවත් වෙලා බොහොම සහෝදරත්වයෙන් කුලපදව මායිතනේ සහෝදර බැඳීම අපට අද මෙතනින් එළියට ගන්න දෙන්න බැරි තරම් ලෝකයක්. මේ සහෝදරයා අපි අතරින් වෙන්නේ යන්නේ වයසක් නෙමෙයි වුණාට අද එතුමාට අපිව දාලා යන්න වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ තරුණ පිරිසත් සමග බොහොම කුළුපදව විත්ශීලීව කටයුතු කරපු බව මේ දින කීපේ මේ ස්ථාන කරන සහෝදරයන්ගේ ඥාතීන් අපි හැමෝම දැක්කා. මේ වර්ෂා මැදේ වුණත් එතුමාගේ ජීවිත හිතවත්කම්, ඥාතිකම්, සහෝදරකම් නිසා තමයි මේ හැම පිරිසක් ලැබෙන්නේ. මා හිතන්නේ කුඩා කාලේ ඉඳන්ම අපි හැමෝත් එක්කම මේ ප්‍රදේශයේ කිසිම කෙනෙකුට වචනයක් කියන්න බැරි වෙන ජීවත් වෙච්ච තරුණයෙක් තමයි සාගරගේ, අපි සාගර කියලා ආමන්ත්‍රණය කරන විපුල. මා හිතන්නේ ඒ දෙමාපියන් ඒ දරුවව හැදුවේ බොහොම කුළුපගව. මා හිතන්නේ අද මේක දැක්කනම් අම්මා ජීවත්ව නැති වුණත් අම්මා ජීවිතේ නැති වෙන්නේ මේ අවස්ථාවේ හිටියම. ඒ තරම් ආදරෙන් හිටියා. ඒ තාත්තත් ඒ වගේ. හැමදාම වැඩට ගිහිල්ලා ආවම දැන් ළඟදී එල්පීටීය දාවත් ආපු හැම වෙලාවකම තාත්තා ගාවට ගිහින් තමයි තමන්ගේ රාජකාරියට යන්නේ. එතුමන්ට ආදරය කරපු අවුරුදු කාලයක් ආදරය කරපු හොඳ පිළිදක් හඳුන්වා ඇති මට. මේ ජීවිතේ ගොඩ ගන්න, ජය ගන්න බලාපොරොත්තු රාශියක් පිළිගැනීම හේතු කරුණෙක් තමයි සාගර. ආයතනයේ දෙන්නගේ තියුණා පෙර සංස්කාරේ නම් ආපු බැඳීමක්. නමුත් අද එතුමට අපි හැමෝම දාලා යන්න වෙලා තියෙනවා. මා ගෞරවයෙන් නැවතත් පිළිගන්න ලබනවා ශ්‍රී සද්ධර්ම සමිත්‍යාරාම විහාරාධිපති ගරු ඕමත්තේ සෝමානන්ද මාහිමිපාණන් වහන්සේව දෙවස්ථාන වැඩේ පිළිබඳ අපි පාද නමස්කාර පූර්වකව ඥාතීන් වෙනුවෙන් පිළිගන්න ලබනවා. ඊටමතරව කැටපල ඒ විහාරස්ථානයේ පැමිණි අපේ හාමුදුරන් වහන්සේ අමුගොඩ පන්සලෙන් පැමිණි අපේ හාමුදුරන් වහන්සේ ඇතුළු වැඩමවලා නිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා පවුලේ ඥාතීන් වෙනුවෙන් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. ඊට අමතරව අපි මහිතන්නේ දීකිතුල්කන්ද විද්‍යාලයේ ප්‍රාථමික විද්‍යාලයේ තමයි සාගර මහත්මයාගේ පිරිද සේවය කරන්නේ. මේ කාලය තුල අපි දැකපු ආදරවන්තයන් දෙපළක් හැටියට මම හිතන්නේ මේ දෙපළ ගැන ඇත්තටම වචනයක් කියන්න ඕන. අපි දැක්ක උපන්දිනේට දෙන්න සෝපතා ගන්න හැටි. උපන්දිනේට ආදරෙන් කතා කරන හැටි, Facebook එකේ දාන හැටි, පුදුම ආදරේ බැඳීමකින් හිටපු පවුලක් තමයි අද මේ එක්කෙනෙක් තනි කරලා දාලා යන්නේ. මේ පවුල හැමෝගෙම ආදරේ දිනාගෙන ගෙවල් දෙකේම කැමැත්තෙන් විවාහ වෙලා දෙන්නත් එක්ක ආදරෙන් ඉඳලා යනකොට අපි හැමෝටම දුකක් හඳුනක් ආවට
අපි ගෙනපු ජීවිතේ ඉච්චරයි කියන දේ තුගේ දැන් අවබෝධ කරගෙන නැති. මම හිතන්නේ මේ කාල සීමාව තුළ දරුවන් දෙදෙනෙක් අවුරුදු 2ක අවුරුද්දකට අඩු කාලයක දරුවෙක් අපිට ලබා දීලා එතුමා යන්න ගියාට එතුමාගේ කාර්ය අවසන් කරන්න බැරි වුණා එතකොට. අපි හැමෝම දුක් වෙන්නේ ඒ පිළිබඳව. ඒ නිසා අපි අපේ ආදරයට කියන නම තමයි සාගර මහත්මයා සාගර සහෝදරයා අපිව දාලා යන්න ගියාට අපේ හදවතේ හැමදේම ඉන්නේ. ඒ නිසා වැඩි කාල වෙලා ගන්නෑ මගේ කතාව එතුමාගේ ගුණ කතනේ කතා කරනවා නම් තව ගොඩක් කතා කරන්න පුළුවන්. ඒ නිසා මම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා ආගමික වතාවක් සිදු කර සාගර එවත් විපුල කරුණ මහතාගේ අවකාමී ජීවිතය සැපවත් කරන්නට ශක්තිය ලබා දෙන්න කියලා. සියලු දෙනාම තමන්ට පහසු ආකාරයට වඩා පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. උච්චං සරණං ගච්ඡා ධම්මං සරණං ගච්ඡා සංඝං සරණං ගච්ඡා द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා padang samadiyami musawada veramani sikkhapadang samadiyami suramiraya majjapamadattana veramani සික්ඛාපදං සමාදියාමි. ගෞරවනීය නායක නාහිමිපාණන් වහන්සේ ප්‍රදාන ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සංඝයාගේට පත් වූවත්නි ඔබෝදානිය පරලෝ යන්න පිළිගෙන බලාපොරොත්තු ආරක්ෂක විසුද්ධ දලසක කරුණ මහත්පාණන් වෙනුවේ තම දයාත මත සිටින මේ මතක වස්ත්‍රය වැඩිපුරට වදාළ ගරුතර මහා සංඝරත්නයේ කායික ආප්තියක් පිළ තබා අපිට අද මත තියෙන මුල් කාලයේත් මහා සංඝරත්නයේ උදෙසා සංගීතව පූජා කරමි පූජා වේවා කියලා මතක වස්ත්‍ර පූජාවන් පළමුව සිදු කරමු. මේ කියන ප්‍රාර්ථනා කියන්නේ කාලකතානං Sunyati-nang Sunyataya Imam Matkevatang Bhikkhu Samgattadena Alakatanang Sunyati-nang Punyataya Imam
මතක වත්තං වික්ඛු සංඝස්ස දේන කාලකතානං පුඤ්ඤාතිනං පුඤ්ඤක්ඛාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේන අනිත්‍යවත සම්පාරාඋපාද වය ධම්මෝ උපජ්ජිත්වා නිජ්ජන්ති ඒතත් රූප සම්මුඛෝ අනිත්‍යවත උපාද වය ධම්මෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති ඒතං රූප අනිත්‍යවත සංඛාරා උපාද වය උපජ්ජිත්වා නිරුද්ධන්ති ඒතං සම්මුඛෝ අභාවයට පත්වන්න කියදෙන බලාපොරොත්තු ආරක්ෂක විපුල දරසට කරන මහත්මානන් වෙනුවෙන් සිදුවන මේ ආගමික වතාවක් සිද්ධ කරන්න කියදෙන අවස්ථාව තුළ ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවට රැඳෙන්නට වදාළ ගෞතම මහා සංඝරත්නය අතර සියලෝමත් ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති ශ්‍රී සාරානන්ද පිරිවෙන් අධ්‍යක්ෂක කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙහි සාදු ගංගකට පත්‍රෝපප්‍රදාන සුගත සංඝනායක අති ගෞරවාස්පද ගරු කටයුතු මහත් සෝමානන්ද නායක හාමුදුරන් වහන්සේ වැඩම කරන්න තියෙනවා. ඕන ගෞරවයෙන් යුක්ත මේ අවස්ථාවේ ප්‍රමුඛ පිළිගනු ලබනවා. ඒ වගේම 15 මත් ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිකාරී කාර්යකීය පඬිතුමා ශ්‍රී සංඝානන්ද අනුහාමුදුරන් වහන්සේ වැඩම කරන්න තියෙනවා. මේ විහාරස්ථානයේ හාමුදුරන් වහන්සේ සමග ආයතහාමුදුරන් වහන්සේ අතිනත් තියෙනවා. මේ අවස්ථාවේ බොහොම ගෞරවයෙන් යුක්තව සේවක ලැබුණා. ඒ වගේම දෙල්පොළ ශ්‍රී නන්දාරාම විහාරාධිකාරී අති ගෞරවනීය ගරු කටයුතු මැත්තේ ධම්මදස්ස ලොකු හාමුදුරන් වහන්සේ වැඩම කරන්නට යෙදුණා. උන්වහන්සේවත් තාම ගෞරවයෙන් යුක්ත මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඒ වගේම ගණේගොඩ මහා විද්‍යාලයේ ධර්මාචාර්ය අතපල ශ්‍රී අභය සෝමකර්මායතන විහාරවාසී අපේ ගෞරවනීය විදල පදම හාමුදුරුවෝ මේ අවස්ථාවට වැඩම කොට වදාලා උන්වහන්සේවත් බොහොම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ වගේම ගණේගොඩ පුරාණ රජමහා විහාරස්ථානයේ ගෞරවනීය සම්මාන හාමුදුරුවෝ ඒ වැඩම කොට වදාලා වූ ගෞතම මහා සංඝරත්නය ඉතාමත් ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේදී පිළිගන්න අතර මේ ආගමික වතාවක් සිදු කරලා පුණ්‍යානුමෝදනාව සිදු කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. විරෝධාඥ කරලෝ යම් කියුනේ විද්‍යාදර්ශක පබන මහත්මානා කුරුවේ මේ අවස්ථාව තුළදී දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිදු කරගෙන අතදවස්ත්‍ර පූජා පෙරට කොටගෙන ආගමික වතාවක් සිදු කරලා මේ අයහපත් කාලෙක සත්‍යයෙන් දෙනම ආගමික වතාවක් කරලා පිළිගන්නයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂ වශයෙන් මේ අවස්ථාව තුළ පිළිකල යුතුව පවතින ඒ තමයි අනුමෝදන් කිරීම කටයුතු. ඒ පිළිබඳව විශේෂයෙන්ම
ස්වාමී දේනීකට වන්සේ වාදී වන්සේ මහත්මිය රාජකීය නියමිතයෙක් ඒ වගේම ජීවත් ප්‍රාණකපත් පාරාදී සමාජිකයෙක් ඒ වගේම දරුවන් කලා වගේම ප්‍රෝත්සාහනය කරන ඉදම්මේ ඥාති වන්තෝ සාරාරි වහා පුරා පරිපූර්ණති සාගරං දේව නීවේතෝ දින්නම් පේතානං නීවේත සම්පත්තයතා දින්නම් පේතානං අවස්ථාවේදී මරණය පිළිබඳව සිහිපත් කරන සංස්කාරනා දෙකක් මේ අවස්ථාවට පිළිගන්නා අවස්ථාවක් පුණ්‍යානුමෝදනාමය කටයුතු සිදු කරන්න කියනවා මුලම සාධනාව ඉහළොමත් ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති කෝට්ටේසේ කල්යාණ සාමණේර මහා සංඝසභාවෙහි කාලබඳවපත් වූ පස්වදාන සංඝනායක ආරණ්‍ය පිළිවෙල අධ්‍යක්ෂක ගෞරවනීය සෝමස්සේ ප්‍රමාණන්ත නායක ආමරණ මන්ත්‍රී ඉන්නතුරුව 15වත් විදුගල්නාරාම පුරාණ විහාරාධිකාරී රාජකීය පඬිතුන් ශ්‍රී සංඝානන්ද පඬිතුමාණන් සංවේදයටපත් දයානන්ද මහත්මයා එවැගේම විපුල දර්ශක මහත්මයාගේ දයාබර විරින්ද අතුළු පින්තුනි පින්වතිනි ඔබ කෙටි කාලයක් තුළ විපුල දර්ශක මහත්මයාගේ අභාවය සිද්ධ වෙලා තිබෙනවා. විපුල දර්ශක මහත්මයාට මනුෂ්‍යාත්මයක් ලබන්නට පින් කරලා තිබුණා. නමුත් ඒ මනුෂ්‍යාත්මය දීර්ඝ ආයුෂ මුක්ති විඳින්නට එතුමාට පින අඩු වෙලා තිබෙනවා. ඒ නිසා හදිසි අනතුරකින් විපුල දර්ශක මහත්මයාගේ අභාවය සිද්ධ වුණා. ඉතින් අද කාලේ අපි අහන දෙයක් තමයි ගොඩක් මේ අනතුරු වලින් මේ වගේ සිදුවීම් දවසට කොච්චරනම් සිද්ධ වෙනවද කියන එක. අපි ගමනක් පිමනක් යනකොට බොහෝම සිහි බුද්ධියෙන් යුක්තව සිහි කල්පනාවෙන් යුක්තව යා යුතු වෙනවා. මේ මනුෂ්‍ය ජීවිතයත් ඒ වගේ තමයි. මේ මනුෂ්‍ය ජීවිතේ අපි ගොඩාක් දුරට හිතන්නට ඕන. බුද්ධිමත්ව කල්පනා කරලා මනුෂ්‍යයා කියලා කියන්නේ මනං උච්චකීති මනුෂ්‍යා උසස් මනසක් කියන නිසා තමයි මනුෂ්‍ය කියලා කියන්නේ. එනිසායි මනුෂ්‍ය ජීවිතය අපි ප්‍රයෝජනයට ගන්න ඕන. ඒ තමයි ජීවිතේ අපට බුදුහාමුදුරුවෝ දේශනා කරන කෙටි කාලයයි ජීවත් වෙන්නේ. මේ කෙටි කාලය අපි විනාක් තාමක් කරගෙන මරණයට මුහුණ දෙන්නට කියලා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා අද දයාබර බිරිඳ හැටියට වාසිනී මధుවන්ති දීපතුල්කන්ද විද්‍යාලයේ ආචාර්යවරියක් හැටියට කටයුතු කරමින් බලපතල වේදනාවට බලවත් වේදනාවට පත් වෙච්ච මොහොතක්. ये माला देवी पंडिता सबके मधु असंगति मधु कराएगा मुला समय होने से मेलोमत श्री सत्यनारायण महाविहाराधिपति श्री सारानंद पुरी मात्रा काल बदल सत्य पर प्रधान करने वाले
අපේ මතේ සෝමානන්දා ආරාධනා එවැගේම අනිකුත් සහෝදර සහෝදරියන් ප්‍රදේශවාසී සියලු දෙනාම බොහෝම ශෝකාන්තවලට පත් කරනවා. මේක දින දිනකට පෙර අපාතරින් සදහට නිර්මාණය කරනවා වූ වරාකුළු ආරච්චිගේ විපුල දර්ශක මහත්මයාට උපාධිය අවසාන කටයුතු වශයෙන් ආදරක වටාවක් සිදු කරනවා. මේ පෞද්ගලික පිළිබඳව කුසල මහත්මයා පිළිබඳව නෝනා මහත්මිය පිළිබඳව විද්‍යාලය අනුශාසනා ප්‍රාර්ථනා මේ ආයත මහත්මයා එවැගේම අපේ ජීවන පරතරේ කල්පනා අධිකාරවා සිහිපත් කරනවා. එවැගේම තමයි මේ පිළිබඳව අනුමත කරනවා දයානන්ද මහත්මයා පුදුමාන් 15 වසර ශ්‍රී විදර්ශනාරාම වාරණාවේ අපුවන්ත දායක මහත්මයෙකු හැටියට අධිවිද්‍යාලය කරනවා. ඒකල මහත්මයා මේ කාලේ අපිට සමග තමයි විහාරස්ථානයේ වැඩි විහාරස්ථානයේ අධිවෘත්ති සිද්ධ කරන්නේ ඒ වෙලාවල් වල ප්‍රතිමාගෙන් ලැබී යුතු දායකත්වය ලෝකේ වෙලාවෙ සිද්ධ කරන්නේ. නමුත් මේවත් අකාදම සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙන්නාගේ මේ මරණය අපිට බොහෝ කියලා කියන්න පුළුවන් කමක් නැතිවයි. උන්වහන්සේ කියනවා නාරාජ මහන්තාචාර්ය දේවාලා යේත පඬිතා සත්‍යේ මත් වසංගයන් සත්‍යේ මත් කරාය. ලදරු කාලයේදී අපේ මරණය පිළිබඳ පුළුවන් කියලා ප්‍රකාශන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා. තරුණ වයසේ ඒ වගේම තමයි මැදි වයසට කියලා මේ ආදී මොහොතක වෙලාවට මරණය පිළිබඳ පුළුවන්. ඒ වගේම තමයි බුද්ධිමත් නෝනයක් කියලා නෑ හැම කෙනෙකුටම මේ මරණයේ උදාහරණයක් ඇටියට ලෝකනා භාග්‍යඥාන වහන්සේ දෙන්නාගේ පිළිගන්නවා. ඒ නිසා අපි සියලු දෙනාම මරණයට පත් වෙනවා නම් අපි ඊළඟ ගමන යාමට සූදානම් වෙන්න සිද්ධ කරන්න ඕනේ. සංස්කෘත පරිවරයේ කියනවා අර්ථා මේ ලෝකයේ ප්‍රවසාලේ විතර බහඳවා සුස්කතාවේ දුෂ්කතාවේ සත්‍යති පරිවර්තක ඉතේ උතුර මහත්මයා මේ ගෘහ වාසී සිටගෙන යාතේ විතෝතු පිටවනාග ඕනා මාත්‍ය ධර්මං මේ රෝගියා කටුනේ හැමදෙනා කටුවම සන්තෝෂයේ තිබියා. නමුත් මේ සියලු දෙනාම අවසානයේ ඉතිමා සමග යන්නේ වඩකරා පමණයි. එතනින් එහාට නැගෙන යන්නේ මොනවද? සුස්කුතං චෛව අත්‍යන්ත පරිවර්තකී අපි මේ ලෝකයේ ජීවිතවල හොඳ නරක දෙක විතරයි. එනිසා ප්‍රපංචයේ මේ පිළිබඳව සිහියේ තබාගෙන කටයුතු සිද්ධ කරගනිමු. ඒ පොඩි දරුවන්ගේ අනාගතය ආලෝකවත් කරමින් රෝණා මහත්මිය බොහෝ මුක්තිමත්ව අනාගතයේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි දයානන්ද මහත්මයාත් ඒ වගේ සහෝදර සහෝදරියෝ ඒ වගේ දරුවන් පිළිබඳව බලලා කටයුතු සිද්ධ කරලා ඒ විපුල මහත්මයාට ගෞරවයක් ඇතිවෙයි. ඒ දුවා දරුවන් මේ සමාජයේ යහපත් දරුවන් හැටියට ඉදිරිපත් කරන්න ඕනේ. දැන් කල්පනා කරගන්න මහා සංඝරත්නය වඩම්මවාගෙන දැන් පිළිපද මතකවත් පූජා කරගත්තා වූ සීල ධර්මය මේ නමෝදිනකින් අපතලෙන් සතහන් වේවාට දුනා වූ සමුදයාබර සම්මාන සමුදයාබර ස්වාමීත්වයා සමුදයාබර සහෝදරයා නමින් සිහිපත් කරනවා නම් විපුල දර්ශන මහත්මයා මේ පුණ්‍ය ධර්ම මහත්මයා බෞද්ධ ස්ථාන වල තියෙන මේ නතුදීවා සත්‍යපතලගේ වඩා වර්ධනය කරනවා කියලා ස්වාධීනය පාලවන්ත සිසුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ තුණු විහාරස්ථානයේ පස්සේ දෙපොල්ලේ ප්‍රධාන අධිකරණ සංඝනායක අති ගෞරවනීය ගුරුදේවෝන් නායක නායිකාරණ වහන්සේගේ පෞද්ගලික සාක්ෂියේ සංවේගයක් එවැගේම අපේ සතර වේම නායක නායිකා පුදුමගේ සාක්ෂියේ සංවේගයක් දෙපොල්ලේ නාමේ එවැගේම ඒ විකල අත්මහාමුදුරන් වහන්සේගේ එවැගේම අපේ දේව බෝධි නන්දාරාමාධිකාරී මේ ඕමත් නම්බලන් අත්මහාමුදුරන් වහන්සේගේ සාක්ෂියේ සංවේගයේ ප්‍රදානයේ අනිත්‍ය කරනවා සියලු දෙනාට සංඝරත්නයේ විචින්තුවන ආගමික වතාවන් අනුශාසනාවන් නිමාවට පත් කරනවා.
විශේෂයෙන්ම මේ අවස්ථාවේදී සිදු කළ උතුම් වූ ආනිසංසයන්ගේ වර්ණනයක් ලැබෙන උපුරදර්ශන මහත්මාණන්ට උතුම් වූ මහානිවන් දෝපිට මේ උතුම් පින්කම් වල ආනන්ද හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින අපාතේ දෙන්න යන සාගර ත්‍යාගයේ තියෙන සාගර පුතා අපිව දාලා බොහෝ දුරක් ගියාට අපිට ඕවා දාලා යන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ නිසා එතුමන්ගේ පෞද්ගලික ජීවිතය සපවත් කරගන්නට වහන්සේලාට ආශිර්වාදයෙන් අපි අගය කරන පෞද්ගලික ඥාතිවරුන් වහන්සේලාට වැඩි කටයුතු වැඩි කාලයක් කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන පෞද්ගලික ඥාතිවරුන්. ඊළඟට අපි ආමන්ත්‍රණ සභාවේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට සූදානම්. විශේෂයෙන් වර්ෂාව හේතුවෙන් මේ කටයුතුමයි අපි 3 වෙනකොට පොලිසිය මේ කටයුතු වලට බාර දෙන්න තිබුණා. නමුත් තව පොඩි වෙලාවක් අපි ඉන්න තිබුණේ. ඒ නිසා ඇත්තටම සාකර ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මම ඉතින් පෑලියගොඩ ප්‍රදේශයේ සේවය කරා රත්වානම්. ඒ සේවය කරන කාලේ මම ඉතින් අපි පොලිසියේ ඉන්නවා කියලා ගමේ දැනගත්තා. ඒ තරම් මොකද දාමට කිව්වේ නෑ තමන් පොලිසියේ ඉන්නව ලොකුකමක් තිබුණේ නෑ. අපිත් එක්ක හිටියේ එහෙම. අපි හැමෝම ගමේ අය හිතුවේ නෑ මෙයා පොලිසියේ ඉන්නවා කියලා. පස්සේ පොලිසියේ ඉන්නේ දැනගත්තත් යුනිෆෝම් එකකින්වත් දෙන්නේ නෑ. ඒ වගේ බොහොම ගෞරවනීය රාජකාරියක් කරපු එතුමා ගැන වචන කීපයක් කතා කරන්නට මා ගෞරවණීය ආරාධනා කරනවා. එල්පීඩී කොට්ටාස අපරාධංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගරු පස්සායක එතුමන් පිළිබඳ වචන කීපයක් කතා කරන්න කියනවා. ෝකේටපත් විද්‍යාදර්ශක ආදරණීය නිලධාරියාගේ විරුද්ධ දරුවන් ඒකම පියාණන් සොයුරු ඇතුළු ෝකේටපත් සියලුම ඥාති මිත්‍රාදා ඒකම ශ්‍රී ලංකා පොලිසිය නියෝජනයේ ස්ථානයට පැමිණි සියලුම පොලිස් සංස්ථාවන් අවසරයි. මම දන්නේ ප්‍රථමයෙන්ම විපුල දර්ශන නිලධාරියා වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිතුමා ඒකම දකුණු පළාතමාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමානි ඒකම ගාල්ල දිසාවකාර නියෝජ්‍ය පොලිස්පතිතුමානි ඒකම එල්පීඩී කොට්ටාස්කාර පොලිස් අධිකාරිතුමා ඇතුළු සියලුම කාර්යයේ සාත්‍ය සංවේගයේ මේ අවස්ථාවේදී ඒ සෝකේරපත් දිරිදැතිව සියලු දෙනාට පිළිගන්න කරනවා. මම හිතන්නේ විපුල නිලධාරියා පෑලියගොඩ ප්‍රදේශයේ රාජකාරියකට 2005 මාර්තු මාසයේ 10 වෙනි දිනකදී එල්පීඩී පොලිස් කොට්ටාසයට ස්ථානමාරු ලබා දෙන්නේ. ඉන් අනතුරුව එල්පීඩී කොට්ටාස අපරාධ නියන්ත්‍රණ කාර්යාංශයේ රාජකාරිය ඉතින් මම තමයි තාමත් කෙටි කාලයක් මෙම විපුල දර්ශන මහත්මයා අපිට එක්ක රාජකාරී කළේ මාස 2කට අවසන් කාලයක්. මම දන්නේ ඒ කාලය තුළ නිලධාරියා තමන්ගේ අංශයේ නිලධාරීන් සමග රාජකාරී කළ ආකාරය මම ජීවත් කරන්න කැමතියි. ඊටමත් නිත්‍යශීලී නිලධාරියෙක් ඒකම ආරක්ෂම නිලධාරී මහත්මයෙක්. මේ පැමිණි කෙටි කාලය තුළ ඒ නිලධාරී මහත්මයාට අපි ලබා දුන්නු රාජකාරී අපි කරපු අපේ අංශයත් එක්ක අපිට කටයුතු වලදී මම හිතන්නේ ඉතාමත් දක්ෂතාවයෙන් තමයි රාජකාරී ඉෂ්ට කළා. මම හිතන්නේ නිලධාරියාට ප්‍රදේශයේ ඒ වගේම විශාල සම්බන්ධකම් තියෙන නිලධාරියෙක් මම මේ අවමංගල්‍ය සිදු අවස්ථාවකට මෙතට ජීවවත්ව පැමිණියා. ඒ පැමිණි අවස්ථාවේ මම දැක්කා නිලධාරීන්ට කොච්චර මිත්‍ර සම්පත්තියක් තියෙනවද කියලා. මේ සියලු වැඩවලට යාගේ ඉන්න මිත්‍රයෝ මුතුම විදියට අපකප වෙලා මහන්සි වෙනවා. මම හිතන්නේ නිලධාරියාගේ ඒ විපෝදර්ශන මහත්මයා ප්‍රදේශයේ ජනතාවත් එක්ක අසුරු කරපු ආකාරය ඉතාමත් ප්‍රශංසනීයයි. ඒ වගේම තමයි රාජකාරී ජීවිතයේ මම නිලධාරියා ඉතාමත් ප්‍රශංසනීය රාජකාරිය ගෞරවනීය රාජකාරියක් ඉෂ්ට කළා. ඒ නිලධාරියෝ පොලිස් දෙපාර්තමේන්තුවට දිනකල මේ මෞපියන්ට සිද්ධ කළා. නමුත් නිලධාරියා
විශේෂ අනුරක්ෂකයන්ගේ අවස්ථාවකදී අපි අතරේ වෙන්ුණා. ඉතින් මම හිතන්නේ ඒ නිලධාරියාගේ ජීවිතයේ තරුණ කාලයේදී කොහොමුණත් මම හිතන්නේ ඒ වගේ දක්ෂ නිලධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවට අද නැතිවීම තමයි විශාල පාඩුවක්. ඒකම ඒ නිලධාරියාගේ පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරී මට්ටමින් පිට විශාල පාඩුවක්. ඒ වගේම මම හිතනවා පිළිදැසුළු මේ පවුලට විශාල දරාගන්නේදී පාඩුවක්. මම හිතන්නේ මේ අවස්ථාවේදී වැඩිදුර කතා කරන්න නැහැ. මොකද මේක කඩුව තියෙන නිසා අවසාන වශයෙන් විපුල දර්ශන මහත්මයාට මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවී සතර කෙලවර නිවන් සුව ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ඒකම නැවත වරක් ශ්‍රී ලංකා පොලිසිය සියලු නිලධාරීන් ඒ නිලධාරියාගේ පිළිතුරු පෞලේ සේනාට සාර්ථකව සංවේගය බල කරනවා. ස්තුතිවන්ත වෙනවා. ආයතනයේ කොට්ටාස අපරාංශී උපපොලිස් පරීක්ෂකතුමා පොලිස් පරීක්ෂක අපේ බස් නායක මෙතුමාට ගෞරවණීය නිලධාරී කපිතාන් මම එතුමාට අපි පෞලේ ඥාතීන් වෙනුවෙන් ස්තුති පුද කරනවා. අපිට අද නැති වුණේ අපේ සහෝදරයෙක් පුතේ. ඒක තව දෙමෝපියන් කෙනෙකුට යොමු නොවෙන්න කටයුතු සිදු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම විපුල සාගර තමයි මට වෙන්නේ පුතා. නැති වෙන දින දෙකකට කලින් මට කතා කරලා කිව්වා මට අයියා කියලා කියන්නේ මාමා වුණාට මේ අයියා මං හරියට ඇවිල්ලා ඉන්නේ අපි හම්බුනේ. මං කොහෙද ඉන්නේ? මමත් පිටුවල ප්‍රාන්චිනේ ඉන්නේ ඔයා කොහෙද ඉන්නේ? පස්සේ මාත් පිටුවල කියලා කතා කරා. මට කිව්වා එනම් හම්බෙමු කියලා කෝල් කරලා එහෙම දෙයක් කෙනා අපිට ආපහු හම්බෙන්න බැරි තත්යකට ඇවිත් කොහොම කඩදාට අපි වැඩිතර ගෙනියන්නේ නැතුව දේවකර්ණී විද්‍යාලය ගෙනියන්නට මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ස්තුති කතාව සිදු කරන්නට විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අමර කේටි අමරසිරි මහත්මයාට ආමංගල සභාව ආමන්ත්‍රණය කරනවා. මම ආවේ ස්තුති කතාව කරන්න. ඊට පෙර සාගර පුතා ගැන චූටි දෙයක් කියන්න ඕනේ. මේ දියණිය ගැන චූටි දෙයක් කියන්න ඕනේ. මේකට ගැන මම හොදට දන්නවා. සාගර පුතා පොලිසියේ තමයි. ඒ වුණාට පුදුම ගතිගුණ තීත්ත කෙනෙක් හොඳ බෞද්ධයෙක්. පඩිගත්තාම අපේ හාමුදුරුවෝ ගාවට යනවා. හාමුදුරුවෝගේ මම පඩි අරන් ආවේ හාමුදුරුවන්ගේ වැඩවලටත් ඔන්න කීයක් හරි දෙන්න ඕනේ. මේ මං ඇහින් දැකපු දේවල්. හරිම හොඳ කටිගුණ දුණා. පොලිස් නිරේදුම ඇත්තට ගමේ ඉන්න ඔය වයසේ කොල්ලන්ගෙන් මේ ඔය ජීවිත කාලය තුල සිංහල භාෂාව කණින් කියනවා උණුහරුපයක් නහපු එකම කොල්ල ඔය දවසෙන් ගමන් යන අපේ පුතා කිසිම දවසක කෙනෙකුට නරක වචනයක් කියලා නැහැ. මට පුදුමයි ඔබ පොලිසියේද කියලා. ඒ තරම්ම හොඳ කටිගුණ දුන්නේ. උගාත්ම හොඳ. සමහර වෙලාවට අපි ගෙදරට ආවම අපිට එක්ක කතා කරන්නේ හරි හිමින්. මං ඉතින් බලනවා ඇයි දෙයියනේ මේ කියලා නෝනා ටිකක් සරයි. ඊට වඩා හයියෙන් කතා කරන මං හිතන්නේ ගුරුවරියක් නිසා. නෝනා උපාධිධාරී ගුරුවරියක් මේ අපේ සාගර පුතා මෙන්න මෙහෙම කෙනෙක්. එයා ගැන කියන්න ඕනේ එයා හැබැයි කොච්චර අහිංසක වුණත් ගණන්කාරයෙක්. දැන් අපේ මේ ලොකු මහත්තුරු හිතයි මොකද්ද කියලා නෑ ඉස්කෝලේදී සිංහලවට බුද්ධාගමට ලකුණු 50 ගණන් ගත්ති ගණන් වලට 80 ගණන්. ගණන්කාරයෙක් කියන්නේ ඒකයි. ගණිත අංකෙන් ගොඩාක් එහා යන්න පුළුවන් හැබැයි 7-5කට ගණන් ගන්න නැතුව ගිහිල්ලා විභාගෙට ලකුණු 85ක් 90ක් ගන්න විභාගෙට කියලා. ඒ නිසා එයා හොඳ දක්ෂයෙක්. ඊළඟට මම මේ ස්තුති කතාව කරන්නයි හදන්නේ. අපේ පුතා අවසන් ගමන් යනවා. ඉතින් මොනවා කරන්නද? ගෙදර ඉන්න එකම කොළු පැටියා. ඒ කියන්නේ එක ළමයා හිටියේ. පිළිමි ළමයි. තව දුවෙක් ඉන්නවා. එහෙනම් මෙතෙන්ට ආපු ඒ ආගමික කතාවක් කළා අපේ පුතාට ඒ පින්දහම් කටයුතු කරපු ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට පවුලේ දයානන්ද මහත්තයා වෙනුවෙන් ඒ දියණිය වෙනුවෙන් මේ දියණිය වෙනුවෙන් ගෞරවයෙන් පුදු කරන ස්තුතිය වැඳ නමස්කාර පුරකන ස්තුතිය ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න. ඊළඟට පොලිසියේ මහත්තුරු ආවා. එවෙලේ ඉඳන් ඇවිල්ලා ගොඩාක් වැඩ කටයුතු කරා. මේ නිලධාරීන් දේවා කරනවා. උගාක් වෙලාවට ඒ කරපු පොලිසියේ මහත්තුරුනි මේ ගෞරවනීය ස්තුතිය ඔබතුමාලටයි. ඒ ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න.
ඊළඟට ගම්වාසී නැති වෙච්ච වෙලාවෙ ඉඳන් ඇවිල්ලා දුක ශෝකේ බෙදාගත්ත කරන්න තියෙන හැමදේම කරා. මේ තාත්තා හුඟක් දේවල් දන්නේ නැහැ. ඒ කියන්නේ එකම පුතා නැතිනකොට ඒ හැම තැනදීම මේ වැඩ කටයුතු කරේ ගම්වාසී. කෑම බීම හැදුවා ඕන දේවල් කරා නෑදෑයෝ පුදුම විදිහට කරා. එහෙනම් මේ ගෞරවණීය සියලුම නෑදෑයින්ටයි නෑදෑයිනි ගම්වාසීනි අසල්වාසීනි මේ ගෞරවණීය ස්තුතිය ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්න. එහෙමනම් මේ ගොඩාක් දේවල් ගැන ඉස්තිරි කරන්න ඕනේ. ඊළඟ අපේ දූට එකක් කියනවා අපේ උපාධිනවලට මෙන්න මෙහෙම හොඳට හිතර ගන්න. අතේ ඉඳන් ඔබ අම්මා විතරක් නෙමෙයි මේ දරුපට උදෙන්නට අතේ ඉඳන් ඔබ තාත්තත් වෙන්න. තාත්තත් වෙලා දිගු ගමනක් යන්න මේ ඉන්න අපි අර ඉස්කෝලේ ඉන්න අර දක්ෂ ශිෂ්‍යයා වෙනුවෙන් අපි කරපු දේ වගේම ඔබ කිව්වොත් ඕනම දෙයක් කරන්න දුවේ අපි එනවා. මොකක් හරි ගැටලුවක් වුණොත් මෙයාට ගහන්න යන් කිව්වත් වයසක නාකි වුණත් මට ඒවත් පුළුවන් මං ඒත් වෙනවා ඒවටත් වෙනවා. එහෙමනම් අපි ඔක්කොම එකතු වෙලා මෙයාගේ ජීවිතේ ගොඩනගමු. එහෙනම් සියලුම අයට ඉස්තුති අපේ සම්පත් පුතාටත් ඉස්තුති කරනවා මෙතන ඇවිල්ලා ඒ ඔක්කොම කටයුතු ටික කරගත්තා. එහෙනම් හැමෝම අපි ගිහිල්ලා මේ අපේ අවසන් ගමන් යන මේ උත්තරීතර චරිතයක් හිමි අපේ පුතාට අපි අවසන් ගෞරව දක්වමු. දයානන්ද මහත්තයෝ වෙනද වගේම පුතා දාලා ගියා වෙනද වගේම ඉතාලෙන් ගත්තු hina වෙනවා හැමෝටම කතා කරගෙන යනවා ඔබේ කරන ඒ කටයුතු එහෙමම කරමින් අපේ සියලුම දේවල් කරමු. 8 වෙනිදා වන මේ ගෙදරට වඩම්බල ආමුදුරන්ටත් දාන දෙන පස්සෙන්දට එහෙනම් ඒ සියලුම දේවල් වලට සහභාගී වෙන්න කියලා ගෞරවයෙන් ඉල්ලනවා. කිව්ව නොකිව්ව හැම දිනාටම විසපාත් කර අපේ පුතා වෙනුවෙන් පිරිනමන ගෞරවණීය ස්තුතිය ගෞරවයෙන් පිළිගන්න ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ස්තුති කතා සිදු කරපු ඒ විශාල සිදුවල්පති අමරසිංහ මහත්මයාට කවුරුන් යාතුනේ වේවා ස්තුති කරනවා. ඇත්තටම අනගාටේ වුණත් අපි වෙන්න යන්න සිදු වෙනවා. ඒ දේ අද සිදු කරන්නට අපි දැන් අවසන් අදියරටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා නැවත මම මේ කටයුතු සිදු වෙච්ච වෙලාවේ නම් පොලිසිය සියලු මහත්මයන් තමන්ගේ රාජකාරී කර තම සහෝදර නිලධාරියවරුන් දැකවුණා. ඔතුමාලට ඇත්තටම ගෞරව ස්තුතිය පුද කරනවා. මම හිතන්නේ පෑලිවල පොලිසියේ මගේ ස්ථානාධිපතිතුමාත් අපිට ඒ වෙලේ කතා කරා. ඒ පැත්තෙන් ගොඩක් සහයෝග දුන්නා. ඕනත් අපි සිහිපත් කරන ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ප්‍රදේශීය තරුණ පිරිස සෑහෙන මහන්සි වුණා. ඕන්ට නැවත අපි ස්තුති කරනවා මේ කටයුතු සාර්ථක කරගන්නට අපිට සහයෝග දක්වන්න. ඒට අමතරව මම හිතන්නේ ඉස්තවාන් ප්‍රදේශයේ මට අමතක වුණා විශාඛා කියන එකේ අපේ අක්කාගේ සාගරගේ අක්කාගේ මහත්තයා එයා මතක් කරන්න බැරි වුණා. එයා අයියව පොලිසියේ සේවය කරන්නේ. එතුමාත් සූත්‍රකල්පේ මතක් කරන මේ අවස්ථාව. ඊට අමතරව ඇත්තටම අපිට නම් කියන්න බැරි වුණ නොකිය සියලුම අය මම හිතන්නේ ප්‍රදේශ කීපයකින් ආව හැල්පිටි ගලේවල ඕමත් දුරුගාහන්තිය කලසත් රාගන ඊට අමතරව කොළඹ ප්‍රදේශයේ සෑහෙන පිරිසක් මේ අවස්ථාවේ ඥාතීන්ව රාගම් ප්‍රදේශයේ ඕන්ට ඇත්තටම ගෞරවණීය ස්තුති ඥාතීන් මේ පවුලේ වෙන ස්තුතිවන්ත වෙනවා. තව නම් කියන්න බැරි වුණා නම් විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ දියණියගේ විදුහලේ අපිට කතාවක් දෙන්න උවමනා තිබුණා. මේ කටයුතු කෙටියෙන් සිදු කරන්න ඕන නිසා දීපිති උකන්ද විද්‍යාලයට අපිට කතාවක් දෙන්න නොහැකුණා. ඒ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන මේ වර්ෂාව මත නිසා අපි ඕන්වත් ගෞරවයෙන් සිහිපත් කරන විදුහල එම දියණියගේ විදුහලේ සියලුම ගුරු මහත්මීන් ඥාති හිතවතුන් ඒ ප්‍රදේශයෙන් ආවල් මාර්ගයේ දෙනෝමිය ඕන්වත් සම්පූර්ණ සිහිපත් කරමින් ඥාති වෙනුවෙන් ස්තුති කරමින් අවමංගල සභාවේ වැඩ අවසන් කරන්න සූදානම්. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ
සාගරයි අනේ ඔයා වෙන්න මට උදේට නැගිටලා පොල් ටික කාලා දෙනවා නේද? අනේ මන් දැන් උදේට නැගිටලා මට ඒක මතක් වෙයි අනේ ඔයා කරපු දේවල් මට මතක් අනේ පොඩිවා නැගිටින්න කොහොම හොස්පිටල් පවුදේට යනවා හරි කරන්න එහෙම කියපුවා නේද මේ ඔයා උදේට නැගිටලා පොල් කාලා පාවෙනි ගමන්
පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ
पुलिस की बात करा मेरा पास रहा आता रहा सर डॉक्टर साहब मत अरे रामने या कांता प्रधान के भी कांता पुलिस कोस्तापर निरंजनी विसिंग सिद्ध करना චරිතා ප්‍රදානයයි. ශ්‍රී ලංකා පොලිසියට අනුව වසර 7ක විශිෂ්ට සේවයකින් පසුව වර්ෂ 2025යි 4 වන දින හදිසිරි අනතුරකින් මියගිය පොලිස් කොස්තාපල් 92යි 465 වලාකුළු ආරච්චිගේ විපුල දර්ශක බිරුවා නොසිතූ මොහොතක අපසමගින් සමුගත් අතර ශ්‍රී ලංකා පොලිසියේ ගරු පොලිස්පතිතුමා ඇතුළු සියලු නිලධරයින්ගේ සාක්ෂි සංවේගය ප්‍රකාශ කරන්නෙමු. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඉහළ ඕමත්ත දිගල ජනපදයේ ගණේගොඩ ලිපිණේ පදිංචි පිහිටුක විතානගේ දයාවතී මෑණියන්ට සහ වලාකුළු ආරච්චිගේ දයානන්ද පියාණන්ට දාව උපත් දරුවන් දෙදෙනෙකුගෙන් යුත් පවුලේ බාලපතුරුවන් ලෙස 1990 2/8 වන දින උපත ලැබූ වලාකුළු ආරච්චිගේ විපුල දර්ශක මහතා ඕමත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන හදාරා ඉන් අනතුරුව ඕමත්ත මහා විද්‍යාලයේ කලා විෂය ධාරාවන්ගෙන් අපොස උසස් පෙළ හදාරා 2017යි 12යි 26 වන දින පොලිස් කොස්තාපල්වරයෙකු වශයෙන් ශ්‍රී ලංකා පොලිසියට බැඳී පහළගම පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලබා ඇත. අනතුරුව කැලණිය කොට්ටාශය, පෑලිගොඩ දිසා හතවාහන කොට්ටාශය, පොලිස් හදිසි ඇමතුම් අංශය, බස්නාහිර පළාත උතුරු දිසාව රථවාහන කොට්ටාශය සහ ඇල්පිටිය කොට්ටාශය යන පොලිස් කොට්ටාශවල අනුයුක්තව උසස් නිලධාරීන් හා සෙසු නිලධාරීන් සමග සාමූහිකව කැපවීමෙන් අවංකව තම රාජකාරී ඉටු කරන ලද දක්ෂ නිලධාරියෙකු වන අතර වසර 7යි මාස 4ක් පුරා අමිත සේවයක් ඉටු කරන ලද ඉතා දක්ෂ නිලධාරියෙකි. අවසන් වරට ඇල්පිටිය කොට්ටාශයේ ඇල්පිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව කොට්ටාශ අපරාධ විමර්ශනාංශයේ රාජකාරී සිදු කරමින් සිටින ලදී. වසර 7යි මාස 4ක් පමණ නොකැලැල් සේවා කාලයකට හිමිකම් කියන මොහු පොලිස් සේවයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කර දෙමින් මනා කැපවීමෙන් හා දක්ෂතාවයෙන් යුතුව රාජකාරී ඉටු කළ නිලධාරියෙකු වන අතර නිලධාරියා රාජකාරී කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියේ ඇගයීම් වලටද ලක් වී ඇත. තවද නිලධාරියා විසින් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගයීම වස් පැසසුම් සේවා පදක්කම හා 75 වන නිදහස් සැමරුම් යන පදක්කම් වලට හිමිකම් ලැබීමට තම සේවා කාලය තුල නිලධාරියා විසින් සමත්ව ඇත. මෙම නිලධාරියා මානානවත්ත දිගල ගණේගොඩ ලිපිණේ පදිංචි උහන්නෝමිටගේ වාශිනී මදුවන්ති මහත්මිය සමග 2022යි ජූලි 25 වන දින විවාහ ගිවිසගෙන ඇත. බිරිඳට ආදරබර ස්වාමි පුරුෂයෙකු වශයෙන් සිට ඔවුන්ට දාව උපත ලද වලාකුළු ආරච්චිගේ සෙනුල්ලා සෙනාරි දියණියගේ හා වලාකුළු ආරච්චිගේ සෙනුල්‍ය දිව්‍යාන් පුතණුවන්ගේ සෙනෙහබර මෙන්ම ආදර්ශමත් පියෙකු වශයෙන් දැඩි කැපවීමෙන් කටයුතු කළ අතර මෙතුමා ඥාතිහිත මිත්‍රාදීන්ට හා අසල්වාසීන්ට ජනහිතකාමී පුද්ගලයෙකු ලෙසද ජීවිකාව ගෙවමින් මහජනතාවට මහඟු සේවයක් ඉටු කළ නිලධාරියෙකි. නිලධාරියා 2025යි 5යි 4 වන දින රාජකාරී විවේකව සිටියදී හදිසි අනතුරක් හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එදිනම එදැයින් සමුගන්නා ලදී. විරුවාණනි, ඔබ ශ්‍රී ලංකා පොලිස් සේවයේ පූර්ණ ගෞරවයට පාත්‍ර වූ විරුවෙකි. ඔබගේ නිසල දේහයට අවසන් ගෞරව දක්වන මේ මොහොතේදී ඔබ විසින් ශ්‍රී ලංකා පොලිසිය තුළ
සරිටුහන් කොට ගිය ඔබගේ ගුණාංග මේ මොහොතේ අපගේ මතකයට නැගිනමුත් ඉන් අප හදවත් කම්පා කරවයි. හදවතින් හඬා වැටුණද ඔබගේ කීර්ති නාමයට කැලක් වේයයි යන සැකය නිසා අප නෙතු කඳුලැලි නොසලන්නෙමු. මලහිරු බැස යන මේ මොහොතේ අප සියලු දෙනාගෙන් සමුගෙන අවසන් ගමන් යන ඔබට ජීවය ලබා දීමට කිසිවෙකු නොමැති බැවින් වේදනාවෙන් වුවද අප ඔබට සමු දෙන්නෙමු. ශ්‍රී ලංකා මාතාවගේ තවත් එක් අභීත රණවිරුවෙකුගේ දැන් සමුගන්නා ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමු. ගරු පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්ගේ ශෝක මල්වඩම තැන්පත් කිරීම සඳහා මම ආරාධනා කරනවා ඇල්පිටිය දිසාභාර 1 සහකාර පොලිස් අධිකාරී අජිත් ප්‍රසන්න මැතිතුමා. අන්නයිම සීරුවෙන් පිළි. ඊළඟට තියෙන්නේ නිලධාරියා විසින් උපයා ගන්නා ලද දින ලාංඡන ළඟම ඥාතීන්ට භාර දීම සඳහා මම ආරාධනා කරනවා ඇල්පිටිය සහකාර පොලිස් අධිකාරී අජිත් ප්‍රසන්න මැතිතුමා. පොලිස් දෙපාර්තමේන්තුව විසින් කරන ලද ආචාර පෙරපාලිය රුධිර නිමාවටපත් වෙනවා. දේ වැඩ කටයුතු කර ගැනීම සඳහා මෞලික ඥාතීන්ට දේ බාර දෙනවා. අන්නයිම දකුණට විසිර ජා පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය මගේ කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ හුඟක් බරනං බිමින් තියපන් රිදෙනවා ඇතියත් නුබේ
යනවාමං මයේ පුතේ මගේ තනියට තවත් අය ඇති අඳුරගන්නන් හෙට උදේ සෝබාදහමට අවනතයිමං ඉතින් යන්නං ගොම්මනේ යන ගමන් මේ බේතුන්ඩුව අරන් පලයන් අම්මගේ යන ගමන් මේ බේත්